ඉතින් ඔයාලා දන්නවනේ අපි මේ කොහෙද යන්න සූදානම් වෙන්නේ කියලා. ඔව්. අවාරේ මේ අඩවියට ඇතුල් වෙන්න හදන්නේ. ලංකාවේ සුන්දරත්වය හොයාගෙන යන සංචාරකයෙක්ගේ හීනයක්. එහෙමත් නැත්නම් ආසාවක් තමයි අවාරේ මේ සිරිපා බිමට ඇතුල් වෙන එක. ඒත් එක්කම අපි යන්න හදන්නේ ලස්සනම පාරකින් සඳගල තැන්නේ. අද අපි යනවා 5 දෙනෙක් සඳුන් මල්ලේ ඉන්න. සඳුන් මල්ලේ තමයි කතා කරේ. සඳුන් මල්ලේ උමේෂ් මල්ලේ හරිශංකර් ඉතින් අපි 5 දෙනා තමයි අද ගමන යන්නේ. අපි 5 දෙනයි ඔයාලයි. මම දන්නවා ඔයාලත් මේ ගමන මාත් එක්ක දිගටම ඉන්නවා කියලා. අපි එහෙනම් සඳගල දැන්න පාමුලින් ලස්සනම පාරක් සඳගල දැන්න පාමුලින් අඩවියට ඇතුල් වෙමු. එන්න මෙතනින් ඔයාලා වාරේ අපි වාරේ ගියානේ. ඔයාලා වීඩියෝ එක බලුවා නම් වාරේ තිබුණ විදිය දකින්න ඇති. මෙතන නම් තාම ලොකු වෙනසක් නැහැ. පාර තියෙනවා. අපි බලමු ගිහිල්ලා ඉස්සරහට කොහොමද අවාරේ සඳගල දැන්න පාර හැඩ වෙලා තියෙන්නේ කියලා. වාර සිරිපා කරුණා කරද්දි මේ අපිට සාමාන්‍යයෙන් ඩ්‍රයි වයිබ් එකක් නේ තිබුණේ. දැන් අපිට හම්බෙන හැම වතුර පාරකම මේ බලන්න වතුරේ. වතුර දිහා මෙහෙට වැස්සක් යනවා. එහෙම තමයි. වාරේ මේ නලදන්නි පාරේ යනවා නම් අර දියලි 6 එහෙම සක්‍රිය වෙලා තියෙනවා පේනවා. වතුර දිගටම තියෙන පාරෙත් නේ. වැප්පිසා. ඇස්සනේ. ඔන්න අපි දැන් ගමන පටන් ගත්ත තැන ඉඳලා සැලකිය යුතු දුරක් ආවා. මේ පාර අඩිපාර තියෙනවා සිරිපාද සමේට. මේ කාලේ මේ පාර දෙපැත්ත සාමාන්‍යයෙන් පොඩ්ඩක් සුද්ධ කරනවා. ඉතින් ඒ සුද්ධ කරපු පාර තාම මේ කැලේ වැවිලා නැහැ. තියෙනවා ඒ විදිහටම කියන්නේ අර හොඳටම නැහැ. හැබැයි කැලේ පාර මැද්දට වැවිලා නැහැ. පාර සාමාන්‍ය හොයාගන්න පුළුවන්. අවාරෙට මේ සිරිපා අඩවිය හරි නිහඬයි. මිනිස් ක්‍රියාකාරකම් බොහොම අඩුයි. අපි මේ හම්බුන වතුර පාරෙන් දැන් අපි කට්ටිය වතුර පුරව ගත්තා. මේ මොකද දැන් අපි අද නතර වෙන සඳගල තැන්නට කලින් අපිට හම්බ වෙන අන්තිම වතුර පාර කියලා. මේ ඒක නිසා ඉතින් අවදානමක් ගන්න බෑ වතුර නැති වුණොත්. ඒක නිසා මෙතනින් වතුර පුරව ගත්තා. අපි යමු ඉස්සරහට. මේ කට්ටිය දැන් ඔන්න ඉස්සරහ යනවා. මහන්සිද? පොඩ්ඩක් මහන්සි. යම් ඉස්සරහට යන්නේ මොනේ? යා. මේ තියෙන්නේ සඳගල දැන්න. අපි යමු එතෙන්ට. අපි අද රෑ නතර වෙන්නේ මෙතන. අද රාත්‍රිය ගත කරන්නේ මෙන්න මේ දැනිතලා බිමේ. මේ
සඳකල දෙන්න. දැන් අපි නැගිට්ටේ දැන් වෙලාව 7යි. හැබැයි වටේට view එකක් පේන්නේ නැහැ. මේ පේනවද? මෙන්න මේ විදිහට තමයි මේ තියෙන්නේ ශ්‍රීපාද සමනල කන්ද පේන්නේ නැහැ මේ දුම. වටේට අපි දැන් තේ එකක් හදන්න කියලා හදන්නේ. දැන් තමයි නැගිට්ටේ. මෙහෙම තමයි දැනට තියෙන්නේ මේ යාළුවා ගිය පාර කෝ අතන තියන හොඳටම නෝ මෙතන හොඳටම අඩි බලමු මෙයාගේ අඩි ඊ ඇවිල්ලාද කවුරු හරි මේ දිනවනේ මේ හොඳටම තිබ්බා මේ දැන් නැකිලා දාලා මේ මේ අඩි තියෙනවනේ කවුරු හරි අපි ළඟින් ගිහිල්ලා ඊනේ අපිලා දැක්කනේ මල්ලි අපිලා එනවා වඩුවා අපිලා එනවා අපිලගේ රැට තමයි කවුද මේ දිව තමයි යන්නේ තිකීගේ දිවියද කකුල් නැති හඳුන් දිවිය කෙන්න ඕනි ලොකු එකෙන් නෙමෙයි නෑ පොඩි එකෙන් නෙමෙයි අර හරි තිබුණා ඔව් මේ පාර දිගටම තිබුණා හරි මේ තියෙන්නේ good morning පාර දෙකක් තියෙනවද පාර දිගට පොඩි වැඩ තියෙනවා මේ තියෙන්නේ මේ ඊයේ රෑ එකක් තමයි ඕක නිකන් බලල් කොටිය සයිස් නේද? ඔව් පොඩි එක මේ සයිස් එක බලන්න කිරි කෝපි දාන්නේ පරිසරයේ තියෙන සීතලත් එක්ක වතුර එක අපිට ගොඩක් වෙලා ගහන්න වෙනවා මේ රත් වෙන්නේ නැහැ. ඒක නිසා අපි ටෙන්ට් එක ඇතුළේම වතුර එක රත් කරගත්තා. ඔන්න දැන් වෙලාව 9:30යි. අපි තාම ඉන්නේ සඳකල දැන්නේ. අපි අපේ ටෙන්ට් එක එහෙම අකුලගෙන අපි ගෙන ආපු බොඩු ටික ඔක්කොම පැක් කරගෙන අපි මෙතෙන්ට එද්දි මෙතන තිබුණ විදිහට මෙතන හැදුවා. යන්දලා මේ මොකුත්ම දැම්මේ නැහැ. මෙතන අපි පිරිසිදු කරලා අපි දැන් යනවා අපේ ගමනේ. එහෙනම් සඳකල දැන්නෙන් මෙන්න මේ වනමන්දර අතුල් වෙලා අවාරේ මේ අඩවියේ සුන්දරත්වය හොයාගෙන යනවා. මේ වැස්සට හොදගෙන ගිහින් තියෙන මේ වගේ වැස්ස වැඩි වුණාම මෙන්න මේවා දිගේ වතුර යනවා. ඔයා මේ පසට අඩිය තිබ්බද? මාවත් ලෙස
අතන සඳකල තැන්නෙන් පිටත් වුණාට පස්සේ පොඩි කන්දක් නැග්ගා. ඊට පස්සේ ආපහු පල්ලමක් වගේ තිබුණේ. දැන් මෙතනින් ආය පොඩි කන්දක් නැගින්න තියෙන්නේ. මම හිතන්නේ අතන මේ හැටන් පාරට අපිට තාම පොඩි දුරක් යන්න තියෙන පැය භාගයක් වගේ කාලයක්. එන්නේ යමු ඉස්සරහට. ඉතින් තමයි සඳකල තැන්න පාර ඇවිල්ලා හැටන් පාරට වැටෙන්නේ. හැබැයි අපි මෙතනින් උඩට යන්නේ නැහැ. අපි මෙතනින් පහළට ගිහිල්ලා පොලිස් මුරුකුටිය ගාවින් රත්නපුර පාරට දාලා අන්න ඒ පාරේ තමයි අපි එතනින් ආය උඩට යන්නේ. ඔන්න අපි අතන සඳකල තැන්න පාරෙන් ඇවිල්ලා එතනින් මෙහෙම ඇවිල්ලා පහළට මෙන්න මෙතනින් තමයි මේ රත්නපුර පාරට අපි ආ පැත්තට යන්න ඇතුල් වෙන්නේ. මෙන්න මේ පාරේ මෙහෙම ගිහිල්ලා මෙතනින් කොහොම තමයි රත්නපුර පාරට යන්න. අපි යමු ඉස්සරහට රත්නපුර පාරට ගිහිල්ලා ඒ පාරෙන් උඩට යමු. අන්න පේනවා ඇති view එක හරියටම පේන්නේ නැහැ. හැබැයි දැන් මීදුම ටිකක් අඩුයි. අර බලන්න මේ නල්ලතන්නි පාරෙන් එද්දි දියැලි 6ක් 7ක් වගේ අපිට පේනවානේ ඇක්ටිව් වෙනවා මේ අවාරයට. අන්න මීදුමට දැන් වැහෙනවා. බලමු උඩට ගියාට පස්සේ පෙවුනොත් මම පෙන්නන්නම්. මේ හරි ලස්සනයි පොඩියට මල් දීපිලා. අන්න වෙනවා සමනල කන්ද මුදල. ඉතින් ඔන්න අපි දැන් ඉන්නේ රත්නපුර පාරේ. හැටන් පාරෙන් මෙන්න මෙතනින් තමයි මෙතනින් තමයි රත්නපුර පාරට එන්නේ. අපි හැටන් පාරෙන් අතුරට ඇවිල්ලා මේ පාරේ ඇවිල්ලා මෙතනින් රත්නපුර පාරට ආවා. මම තනියම නෙමෙයි යන්නේ, ඔයාලවත් එක්කගෙන තමයි මේ ගමන යන්නේ. මම දන්නවා ඔයාලත් හරි ආසාවෙන් මාත් එක්ක මේ සිරිපා කරුණා කරනවා කියලා. දැන් මෙතනින් පහළ තියෙනවා ආණ්ඩියාමල අම්බලම. ඉතින් ඔන්න අපි දැන් අම්බලමට ආවා. අපේ කෑම හදා ගන්න. අපි මෙතනින් කෑම හදාගෙන නැවතත් ගමන පටන් ගන්නවා. මීදුමෙන් වැහිලා තියෙන්නේ. අන්න බලන්න අපේ කට්ටිය උඩ යනවා පේන්නේ නැහැ. මේ පැත්තේ අම්බලම් පේන්නේ නැහැ.
සිරිපා සමයට වන්දනාකරුවන්ගෙන් පිරී ඉතිරී යන මේ සිරිපා මළුව අපිට අවාරිට දැක් ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. මීදුමින් වැහුණු නිස්කලංක පරිසරයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. උඩමළුවටලා ටිකක් කළා හිටියා. අපි දැන් ආවේ අතනින් රත්නපුර පාරේ ඉන්නේ මේ හටන් පාරෙන් මේ පැත්තෙන් ඊට පස්සේ අපි බහිනවා. දැන් බලන්න මේ පටි දිගේ වතුර වැටෙනවා. හැබැයි මේ දැන් මේ වතුර ටිකයි නේ වැටෙන්නේ. වැස්ස දවසක් වුණා නම් එහෙම මේ හරි ලස්සනට වතුර වැටෙනවා පහළට මේ පඩිවල ඒක හරි ලස්සනයි. ඔයාලා දැකලා මම හිතන්නේ සමහර විට. මෙතනින් නේද අපිට යන්න තියෙන්නේ? මෙතනින් නේද යන්න තියෙන්නේ? ඔන්න අපි දැන් නල්ලතන්නියට යන පාර දිගේ මෙතනින් පඩි දාගෙන ඇවිල්ලා සඳකලතන්න පාරට ඇතුල් වෙන කැලේ ගාවට නිකන් ආවා. ඉතින් අපි දැන් මෙතනින් ඇතුල් වෙලා ඕමම සඳකලතන්න හරහා රාජමලයට යනවා. ඉතින් දැන් මේ අපි ආවෙත් මේ පාරේනේ. ඒක නිසා මම මේ වීඩියෝ එක මෙහෙම ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.